මේ තමා මකර රණශූරයාගේ කතාව. පුරාවෘත්තවල කියන්නේ කුන්ෆුකාරයෙක් කියලා. එයා රට පුරාම යනවා සතුරු පරද්ද. මම තමුන්ව කලින් දැකලා නැහැ. සමහර විට තමුන්ට පුළුවන් ගේ මාව අතුර ගන්න. වීරයා මොකුත් කිව්වේ නැහැ. මොකද එයාගේ කටේ කෑම. ඊට පස්සේ ආයේ කෑම ටික ගිල්ලා. පස්සේ කතා කළා. කතා ඇති එනවා සටනට. එයාගේ පහරවල් මාරාන්තිකයි. ඒ වගේම හරිම වේගවත්. වීරයා සතුරන්ට පහර දුන්නා. ඒගොල්ලෝ දිව්වේ පන කඩාගෙන. අරයා ඕනවට වැඩි. ඔයා තමයි වීරයා. අපි කොහොමද මේවට කිවන්නේ? මම උදව් වලට කාගෙන්වත් සල්ලි ගන්න නැහැ. ඒ වගේම වීරකමටත්. එයා තමන් ඉස්සරහට ආව හැමෝටම පහර දුන්නා. වීරයාගේ දක්ෂකමට ගහන්න එතන කවුරුවත් හිටියේ නැහැ. හැමෝම පැන්ඩට බය වුණා. ඒ වගේම ආදරේ වුණා. රටේ හිටපු අනිත් දක්ෂයනුත් එහෙමයි. විශේෂයෙන් සුපිරි 5 දෙනා. ඒගොල්ලොත් මේ වීරයාට හිස නැමුවා. ගෞරව කළා. එහෙනම් අපිත් එන්නද? හරි එන්න. නිකන් හිටියොත් මැරෙන්නයි වෙන්නේ. හන්දේ යක්ෂයෝ 10000ක් විතර ඉන්නවා. ඒත් මට තියෙන ප්‍රශ්නේ නැගිටිනවා. ඔයාට වැඩට යන්න තරක් වෙනවා. මොකක්? ඕ නැගිටින්නේ. පුතා මොනවද උතන කරන්නේ? මොකුත් නෑ. Monkey, mantis, crane, viper, tigress. ඕ අපි යමු. අපි පරක්කුයි. එනවා. සමාවෙන්න. සමාවෙන්න කිව්වා කියලා නූඩල්ස් හදන්නේ නැහෙනි. මොනවද අනේ මෙච්චර වෙලා උඩ තට්ටු ඉඳන් කලේ? නෑ මම මේ අමුතු හීනයක් දැක්කා. මොනවද දැක්කේ? මොනවද හීනෙන් දැක්කේ කියන්නේ? මං දැක්කේ මං හීනෙන් දැක්කේ මේ නූඩල්ස්. නූඩල්ස්? ඔය ඇත්තටම හීනෙන් නූඩල්ස් දැක්කද පුතේ? ඔව් ඇත්ත. මං නූඩල්ස් ගැන තමයි හීනෙන් දැක්කේ. ඔව් බලාගෙන ඔය සුප් එක. රස්නේ. සුබ දවසක්. අනේ මගේ පුතා අන්තිමේදී හීනෙන් නූඩල්ස් දැකලා. ඔයා දන්නේ පුතේ මම මේ දවසේ නිකන් කොච්චර පෙරුම් පිරුවද කියලා. හරි සතුටුයි. මේ කනාවේ කිය පුතේ. සංඥාව මොකක් ගැනද? ඔයා දැන් සූදානම් වෙන්න ඕනේ මගේ පුතේ මගේ රහස් අමුද්‍රව්‍ය දාලා හදන රහස් සුප් එක හදන්න. ඔයාට තේරුණාද? ඔයා දැන් ලෑස්ති පුතේ මේ මුළු ආපන ශාලාවම බාර අරගෙන කරන්න. මගේ රත්තරන් පුතේ මේක මට කියලා දුන්නේ තාත්තා. තාත්තට කියලා දුන්නේ තාත්තගේ තාත්තා. එයාට කියලා දුන්නේ මේ චීන උරා. තාත්තේ ඒක නිකන් හීනයක් විතරයි. නෑ ඒක නිකම්ම හීනයක් නෙමෙයි. අපි නූඩල්ස් වලින් එන පරම්පරාවක් එක අපේ ලේවල තියෙනවා පුතේ. මේ තාත්තේ අපිට බැයිද? මං කියන්නේ වෙනස් දෙයක් ගැන හිතන්න. නූඩල්ස් ගැනම විතරක් නැතුව. ඇත්තටම මමත් පොඩි එකා කාලේ පුතේ මමත් ඔය විදිහට කල්පනා කරා. ගෙදරින් පැනලා ගිහිල්ලා හදන්න ඉගෙන ගන්න ටෝෆු. ඇයි ඉතින් ඒක නොකලේ? ඒවා ඉතින් කොළු කාලේ හිතෙන මෝඩ අදහස්. පුතා පොඩ්ඩක් හිතලා බලන්න. මම ටෝෆු හදනවා. පිස්සු ඇදනේ පුතේ. අපි හැමෝටම මේ ලෝකේ තැනක් තියෙනවා. මගේ තැන මෙතන. මගේ පුතාගේ තැනත් මෙතන. මන් දන්නවා. මෙතන. නෑ 2 5 7 12 මේස වලට මේව ගෙනියන්න. වැඩ කරන්න hina වෙලා.